හයි ගයිස් කොහොමද ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා සත්තුන්ට ලෙඩ වලට දෙන බෙහෙත් මොනවද කියලා. ඉතින් මම අද ඔයාලට පෙන්නන්නම් මම සත්තුන්ට දෙන බෙහෙත්. ඔයාලා දන්න හොඳම බෙහෙත් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අත් බලමු බෙහෙත් ටික. මේ තියෙන්නේ ඉතින් මම කටු ලෙඩ වලට දෙන බෙහෙත තමයි. මේක පැන්ඩෝල් පිටි දෙකක් වගේ තියෙන්නේ. ලා රෝස පාට පෙත්තකුයි සුදු පාට පෙත්තකුයි පේනවනේ. මේ දෙක තමයි දෙන්න තියෙන්නේ. ඒක විටමින් පෙත්ත, එක බෙහෙත් පෙත්ත, මේ දෙකම දෙන්න ඕනේ. මේක පොඩ්ඩක් හොයාගන්න අමාරු බෙහෙතක්. හැබැයි මගේ සත්තුන්ට 100%ක් සාර්ථක බෙහෙතක් මේක. මම මේ බෙහෙත් දෙකේ නම් දෙක අටින් දාන්න. මේ දෙක තමයි දෙන්න තියෙන්නේ. එකක් විටමින්, එකක් බෙහෙත්. මේ දෙකම දෙන්න ඕනේ එකපාර සත්තු දෙන්න සතාට. එතකොට තමයි 100% සාර්ථක වෙන්නේ. මේක තමයි මම දෙන හොඳම බෙහෙත. ඔයාලා දෙන්න කටු ලෙඩ වලට දෙන හොඳම බෙහෙතක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගොඩක් පෙට් ෂොප් වලින් කටු ලෙඩ වලට බෙහෙත් පිළිවම මේ ගනාඩ එක්සෙල් එක තමයි දෙන්නේ. හැබැයි මම හිතන්නේ කටු ලෙඩේ හැදුනට පස්සේ මේ බෙහෙත් එකෙන් ගොඩ දාගන්න ටිකක් අමාරුයි. මට 100%ක් සාර්ථක අර බෙහෙත් එක තමයි. මේකත් ඉතින් දන්න අය කොහොමද කියලා දන්නවා. ඉතින් මම නම් හිතන්නේ මේක ලෙඩ ආසාදන ලක්ෂණ බෙහෙත්තක් වගේ හොඳයි. ඉතින් පාවිච්චි කරන සතේක සැරයක් දුන්නත් අවුලක් නෑ මේක. මේකත් හොඳ බෙහෙත්තක්. ඉතින් අර කටු ලෙඩ ගොඩක් හැදුනට පස්සේ ඉතින් මේකෙන් මේක අහන්නේ නෑ. මේකත් ඉතින් සාර්ථක බෙහෙතක් ආසාදන වලක්වා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම බෙල්ල කැරකිල්ල ලෙඩේට දෙන බෙහෙත් එක තමයි මේ තියෙන්නේ. මේකත් හොඳයි. මම ඉස්සර දුන්නා පෙත්තක් අර පැන්ඩෝල් පෙත්තක් වගේ නිකන් දුඹුරු පාට පෙත්තක් තියෙන. දැන් ඒක බෙහෙත් පෙත්ත හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා දැන් මම මේක ගෙනත් දුන්න සතෙක්ට අවුලක් නෑ. මේ බෙහෙත් එකත් සාර්ථකයි කිව්වොත් උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. මගේ ගෙදර හිටිය සතෙක් මේ සතා මගේ අතින් නැති වෙලා සතා පන්නලා ගිහිල්ලා මෙයා නැති වෙලා දවසකට පස්සේ ගෙදර ආවේ. ගෙදර ආවට පස්සේ මෙයාට බෙල්ල කැරකිලා දුවා. දැන් 100%ක්ම හොඳ වෙලා කිව්වොත් මම හරි පේනවනේ සතාට කිසි අවුලක් නැහැ. දැන් සතා පිටර දාලා ඉන්නේ. ඉන්නේ කිරිල්ලි. ඔය දෙන්න තමයි පෙයාර එක. සතාට 100%ක් සාර්ථක ලෙස හොඳ වෙලා තියෙන්නේ. ඉතින් මේ බෙහෙත් එකත් අවුලක් නෑ. මේකත් මේ හොඳ බෙහෙත් එකක්. ඔය ගයිස් මේ තියෙන්නේ මේකත් ඒ මම බෙල්ල ලෙඩ වලට ගෙනාව බෙහෙත් එකක්. මෙහෙම කරලා තියෙන්නේ. මේක මම පාවිච්චි කරේ නැහැ තාම. දන්න අය මේක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. දෙන්නේ මම සත්තුන්ට සෙමට දෙන බෙහෙත් එක බීකෝපෙතිත් දෙනවා ගොඩක් අය. ඒක බීකෝපෙති වලට වඩා මේ බෙහෙත් එක මට අහනවා. මේක පොඩ්ඩක් මිලයි බෙහෙත් එක. හැබැයි 100%ක් සාර්ථකයි කිව්වොත් මං හිතන්නේ මේ බෙහෙත් එකත් හොඳම බෙහෙත් එකක් සෙමට දෙන. මේ තියෙන්නේ සත්තුන්ට ඇස් ලෙඩ වලට දෙන බෙහෙත් එකක්. මම මේක ගෙනාවා. හැබැයි සත්තුන්ට දැම්මහම පොඩ්ඩක් සතාට සැරයි වගේ ඇහැ පියාගෙන පොඩ්ඩක් දඟලනවා සතා දැම්මහම. මේක දන්න අය කියන්න හොඳයිද කියලා බෙහෙත් එක. මම මේක දුන්න එක දවසක් දුන්නට පස්සේ සතා ඇහැ පියාගෙන ඉන්නවා වහගෙන ඉන්නවා. ඒ නිසා මම ඒක දුන්නේ. මම මෙන්න මේක දුන්නා. මේක තියෙනවා පාමිසි වල තියෙනවා. අපිට දෙන සෙමට දෙන බෙහෙත් කිව්වමත් දෙනවා. හැබැයි මේක එච්චරයිල සැර එකක් නෙමෙයි. මම මුලින්ම මේක තමයි දුන්නේ. මේකත් හොඳ බෙහෙත් එකක්. මේකත් හොඳයි සාර්ථකයි. එතකොට මේ තියෙන්නේ මම ගෙඩි ලෙඩ වලට සත්තුන්ට දෙන්න ගෙනාව බෙහෙත් එකක්. මේක නම් මම පාවිච්චි කරලා නැහැ. මොකද මගේ සත්තුන්ට ගෙඩි ලෙඩ තාම ඇවිල්ලා නැහැ. මේකත් දන්න අය හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන බෙහෙත් එක. මේ තියෙන්නේ මම පණු ලෙඩ වලට දෙන බෙහෙත් එක. ඔයාලා පණු බෙහෙත් දෙන්න ඕනේ අනිවාර්යෙන් සත්තුන්ට මාස 2කමාරකට සැරයක් හරි මාස 3කට සැරයක් වගේ පණු ලෙඩ වලට බෙහෙත් දෙන්න ඕනේ. මොකද නැත්තම් පණු ලෙඩ වලට ආව කියන්නේ කටු ලෙඩේ හැදෙන එක අනිවාර්යයි. ඒ නිසා අනිවාර්යෙන් සත්තුන්ට මාස 2කමාරකට සැරයක් හරි මාස 3කට සැරයක් හරි පණු බෙහෙත් දෙන්න ඕනේ. මේ ඔයාලා ගෙදර පොඩි පැටවු ඉන්නවා නම් මේ චිට්ටොනික් එකක් පාවිච්චි කරන්න. මොකද පැටවුන්ට මේ චිට්ටොනික් හොඳයි. මාසත්තුන්ටත් අවුලක් නෑ. සතියකට සැරයක් වගේ දුන්නට අවුලක් නෑ. මේක හොඳයි. විටමින් එකක් වගේ පාවිච්චි කරන්න. පැටවු ඉන්න අයට අනිවාර්යෙන් හොඳම බෙහෙතක් තමයි මේක. සාමාන්‍යයෙන් මම සත්තුන්ට ඉඳලා හිටලවත් විටමින් E එකක් දෙනවා. මේ තියෙන්නේ ඒක තමයි. මොකද සත්තුන්ගේ පෝෂණය පවත්වා ගන්න යන්න එයාලා බ්‍රීඩින් එක දිගට කරද්දී මේ වගේ විටමින් එකක් දෙන එක හොඳයි. මේ තියෙන්නේ සත්තුන්ගේ ගොජුරු පල්ලෙන් ලෙඩේට දෙන බෙහෙත් එකක් තමයි. මේක මම ගෙනත් තියාගෙන හිටියා සත්තුන්ට ආවොත් කියලා හදිසියක් වුණොත් ගන්න කියලා. තාම මම මේක කල්ලවත් නැහැ.
මේ බෙහෙත් එකක් දන්න අය හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ওই බෙහෙත් ටික තමයි මම සත්තුන්ට දෙන බෙහෙත් ටික තියෙන්නේ. ඉතින් මීට වඩා හොඳ බෙහෙත් දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.